Good morning, Putala. Good morning, everyone. Good morning, sir. When I say good morning, it's better to whisper at least in a lower voice. Good morning to yourself. පොදවා කියනවා විශ්වයට සුබ උදෑසනක් වේවා කියලා. ඉතින් ඒක හරි වටිනවා. So today is 23rd of April 2025. අද අප්‍රේල් 23 වෙනිදා. අද මම කතා කරන්න යන්නේ මීට කලිනුත් මම කතා කරපු Maxwell Maltzගේ Psycho Cybernetics කියන පොතේ දිගින් දිගටම කතා කරන self image කියන මාතෘකාව. මේ self image කියලා කියන්නේ අපි ගැන හිතන් ඉන්න රූපේ තමයි self image කියලා කියන්නේ. මොකද්ද මේ රූපේ කියලා කියන්නේ? ඒක හරිම සුන්දර දෙයක්. අපි ගැන අපි හිතාගෙන ඉන්න රූපේ හරිම සුන්දර දෙයක්. එහෙම හිතාගෙන ඉන්නවා නම් අපේ මොළය, අපේ subconscious mind එක, අපේ යටිහිත ඒක යථාර්ථයක් බවට පත් කරනවා. ඔයා සින්දු කියලා නැති කෙනෙක් නම්, ඔයා චිත්‍රයක් ඇඳපු නැති කෙනෙක් නම්, ඔයා ඉංජිනේරුවෙක් නෙමෙයි නම්, ස්ටෝරි ටෙලිං කියලා ස්කිල් එකක් තියෙනනේ, කතා කීමට ඉතාම දක්ෂ කෙනෙක් නෙමෙයි නම්, ඔයා වාහනයක්, මෝටර රථයක්, ලොරියක් එලවන්න ආස වුණාට එහෙම පුළුවන් කෙනෙක් නෙමෙයි නම්, ඔයාට පීනන්න බැරි නම් කවදාවත් පීනලා නැත්තම්, ඔයා විශ්වාස කරනවා නම් ඒ දේවල් ඔයාට කරන්න බෑ කියලා. ඒ වගේම මේ ඩීප් ලර්න් කෝචින් වර්ක්ෂොප් එකේදී උගන්වනවා වගේ, ඔයා විශ්වාස කරනවා නම් ඔයාට යම්කිසි විෂයන් වලට ඔයා දුර්වලයි කියලා, ඔයාට ඉගෙන ගන්න බෑ කියලා. මේක අහගෙන ඉන්නවා නම් දෙමව්පියෝ ඔබේ වෘත්තිය තුළ, ඔයාගේ රැකියාව තුළ, ඔයාගේ ව්‍යාපාරය තුළ සාර්ථක නෑ, සාර්ථක වෙන්න බෑ, සාර්ථක වෙන්නේ මිනිස්සු අසාධාරණ මාර්ග වලින් වැඩ කළොත් විතරයි කියලා හිතනවා නම් අන්න ඒක යථාර්ථයක් බවට පත් කරනවා. ඔයාගේ විශ්වාසය ජීවිතේ ඇති වෙන හැම අවස්ථාවක් ඒ විදිහට ඔයා හිතන් ඉන්න විදිහට යථාර්ථයක් බවට පත් කරනවා. ඒක තමයි self image කියලා කියන්නේ, අර Maxwell Maltz කියපු විදිහට. ඉතින් මේ Maxwell Maltz කියපු විදිහට ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා නම් අපේ self image එක, ඒ කියන්නේ අපි ගැන හිතාගෙන ඉන්න රූපය කොහොම healthy කියලා කියන්නේ ඒක කිසිම විදිහකින් කෙනෙක් කියන දේවල් වලින්, බාහිරින් සිද්ධ වෙන දේවල් වලින් damage වෙන්නේ නැහැ. ඔයාගෙන හිතන් ඉන්න විශිෂ්ටත්වය වෙන කිසිම හේතුවක් නිසා නැති වෙන්නේ, අඩු වෙන්නේ නැත්තම් ඔයා බොහොම නිර්මාණශීලී ජීවිතයකට හිමිකම් කියනවා. ඒකට හේතුව Maxwell Maltz කියන විදිහට ඔයාගේ මනසේ තියෙනවා ඉලක්ක හඹා යන මැෂින් එකක්, goal seeking machine එකක්. ඔයාගේ මනසට කවන රූපය brain එක බාර අරගෙන ඒක යථාර්ථයක් ඇත්තක් බවට පත් කරනවා. ඉතින් අද මම ඔයගලන්ට අභියෝග කරනවා මොන වගේ රූපයක්ද ඔයාගේ මනසට කවන්නේ. ඔයා හිතින් මවා ගන්න, ඔයා දකින්න ඉස්කෝලේ යන ගම, වැඩට යන ගම, බස් එකේ ඉඳගෙන යන ගම, කෝච්චිය එනකන් ස්ටේෂන් එකේ ඉන්න ගම, ඔයාගේ රැකියාවේදී වැඩ කරන ගම, ඔයාගේ වෘත්තිය කරන ගම, ඔයා අඩු ගානේ පදික වෙලින් දෙයක් වුණත් කමක් නැහැ. මඤ්ඤොක්ක විකුණන ගම, කෙසල් කම් විකුණන ගම, ඔයා මොකද හිතන්නේ? මම අති සාර්ථක ව්‍යාපාරිකයෙක්, අති සාර්ථක වෘත්තිකයෙක්, අති සාර්ථක ශිෂ්‍යයෙක්, අති සාර්ථක මව, පියෙක්. මේ හැම දෙයක්ම අති සාර්ථක ලෙස සිදුවෙන විදිය දැකලා සතුටු වෙන්න. අදට විතරක් හිතලා බලන්න. ඔයා පුදුම වෙයි. ඔයා වෙනස් වෙන්න පටන් ගන්න විදිය දැනිලා අද දවසට විතරක් කරන්න බෑ. ඔයා දකින්න ඍණාත්මක දේවල් අයින් කරලා දාලා, හිතේ තියෙන බය දේවල් අයින් කරලා දාලා, හිතේ සැකසංක අයින් කරලා දාලා, ඉස්සරහට මොනවා වෙයිද මට කියලා හිතන්නේ බයෙන් නම් ඒ දේවල් අයින් කරලා දාලා අදට විතරක් ඔයාගේ හිතන සිතුවිලි වෙනස් කරලා බලන්න. සාර්ථකත්වය කියලා කියන්නේ සාර්ථකත්වයේ සිද්ධ වෙන්න නිශ්චිත වෙලාව බලන් ඉන්න දෙයක් නෙමෙයි. ඉතාමත්ම නිවැරදිම වෙලාව, නිවැරදිම පසුබිම, අවස්ථාව උදා වෙනකම් බලන් ඉන්න දෙයක් නෙමෙයි සාර්ථකත්වය කියලා කියන්නේ. සාර්ථකත්වය කියලා කියන්නේ ඉදිරියට පියවරක් තැබීම, ටිකෙන් ටික. හැබැයි ඔබ ගැන විශ්වාසය. හැමදේම අසාර්ථක වෙනකොට, අවිනිශ්චිත වෙනකොට ඔයා ගැන විශ්වාසය තියලා ඉදිරියට තබන පියවරේ ඔයාගේ සාර්ථකත්වය ලියවිලා තියෙනවා, රැඳිලා තියෙනවා. ඒ නිසා අද ඔයා වෙනුවෙන් අභියෝගයක් පාර ගන්න. ඒ විදිහට තමයි ලෝකේ බොහොම ප්‍රබල, පවර්ෆුල් චරිත බිහි වුණේ ලෝකෙට. ඉතින් අද දවස බොහොම සාර්ථක ලෙස ආරම්භ කරන්න සහ ඔයාගේ self image එක, ඔයා ගැන හිතේ තියාගෙන ඉන්න රූපය බොහොම විශිෂ්ට එකක් බවට හිතේ තියාගෙන ඒ ගැන මෙනෙහි කරමින් දකිමින් අද දවස ආරම්භ කරන්න. කරන හැම දෙයක්ම සාර්ථක වෙයි. ඔබට විශිෂ්ට දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. All the best. Thank you, sir. Good morning, sir. Thank you, sir. Good morning, sir. ආදරේ මගේ අත්තරම් පුතාලා හැමෝටම දවස ආරම්භ කරමු ඒකී විදිහට.